රයිට් පුතේ ආයිබෝවන් මේ අපි මෝර්නින් ටෙස්ට් එක කරන්න යන්නේ මෝර්නින් ටෙස්ට් එකේ පළවෙනි ප්‍රශ්නේ මෙහෙම තියෙන්නේ ඇල්ෆා හා බීටා යනු ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ මූලයයි ගනිමු. මූලවල එකතුව හා ගුණිතය a b c ඇසුරෙන් ලියා දක්වන්න. එතකොට මේ තියෙන්නේ සම්පූර්ණ තියරි එක තමයි මෙතන මේ සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි බලමු. මේ බලන්නකො මේකේ අපි ගාව තියෙනවා මෙහෙම ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව. එතකොට අපි c එහා පැත්තට දාන්න පුළුවන්, මුලින් a ගෙන් බෙදාගෙන යන්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් මුලින්ම කරන්න පුළුවන්. හරි. මම මේකේ a ගෙන් බෙදාගෙන යනවා. මේ බලන්න. ඊට පස්සේ මෙයාගේ c ව එහා පැත්තට දාන ගමන් මෙයාගේ මේ බලන්න x වල සංගුණකේ භාගයේ වර්ගයක් එකතු කරලා අඩු කරනවා. හරි. දැන් අපිට මෙන්න මේ ටිකට ලියන්න පුළුවන් x ධන b බෙදීම 2a ගේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය මම මෙයාව එහා පැත්තට ගෙනියනවා. b වර්ග බෙදීම 4a වර්ගය ඍණ c බෙදීම a කියලා. ඒතර මට දැන් මේ බලන්න x ධන b බෙදීම 2a ගේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය සමානයි b වර්ගයේ පොදු හරයක් ගන්නෙ 4ක් ac. මෙතන 4ක් a වර්ගයේ පොදු හරය ගත්තාම මෙයා 4ක් a කින් වැඩි වෙනවා. දැන් මට x වලට උත්තරයක් හොයාගන්න ඕනි. ඒ නිසා මම වර්ගමූලයක් ගන්නවා දෙපැත්තෙම. එතකොට b වර්ග ඍණ 4ක් ac බෙදීම 4ක් a ගේ වර්ගය. අපි වර්ගමූලය ගන්නකොට ධන හෝ ඍණ දානවා. මෙයාව අපි එහා පැත්තට ගෙනියනවා මේ. ඍණ b බෙදීම 2a වෙනවා. ධන හෝ ඍණ මට මෙතනින් ගන්න පුළුවන් b වර්ගයේ ඍණ 4ක් ac බෙදීම 2ක් a. එතකොට x වලට මට උත්තර දෙකක් එනවා. මේ බලන්න ඍණ b ධන හෝ ඍණ මේ b වර්ගයේ ඍණ 4ක් ac බෙදීම 2ක් a. එතකොට මම දැන් මෙතනින් ගන්නවා මේ බලන්න පුතේ. හරි. මෙතනින් ගන්නවා x මෙයාගේ මූල ඇල්ෆා හා බීටා ලෙස ගනිමු. දැන් එහෙමනේ යා කියන්නේ. හරිද? මූලවල එකතුව හා ගුණිතේනේ. ඒතර මූල කියලා කියන්නේ මේ x වලට එන විසඳුම කියන එක. එතකොට ඇල්ෆා කියන එක්කෙනා මට ගන්න පුළුවන් මේ බලන්න. ඍණ b ධන b වර්ගයේ ඍණ 4ක් ac බෙදීම 2ක් a. මම බීටා කියන එක්කෙනා අනිත් එක්කෙනා ගන්නවා. ඍණ b ඍණ b වර්ගයේ ඍණ 4ක් ac බෙදීම 2ක් a. හරිද? දැන් මට ගානේ තියෙන්නේ මූලවල එකතුව හා ගුණිතය ආශ්‍රිතව. එතකොට මූලවල එකතුව ගන්නවා මේ බලන්න ඇල්ෆා ධන බීටා. මේ මම ගන්න යන්නේ මූල එකතුව. හරි? මූල එකතුව. එතකොට මෙයාගෙන් එනවා ඍණ b ධන b වර්ගයේ ඍණ 4ක් ac බෙදීම 2ක් a එකතු කිරීම ඍණ b ඍණ b වර්ගයේ ඍණ 4ක් ac බෙදීම 2ක්. එතකොට මම මෙතන පොදු හරය 2ක් a කියලා ගන්නවා. ඍණ b ධන b වර්ගයේ ඍණ 4ක් ac ඍණ b ඍණ b වර්ගයේ ඍණ 4ක් ac. ඒතර මෙයාට මෙයා කැපිලා යනවා. ඒතර ඍණ b බෙදීම 2ක් a. ඒ කියන්නේ ඍණ 2ක් b බෙදීම 2ක් a. දෙකට දෙකක් කැපෙනවා. ඍණ b බෙදීම a කියලා එනවා. ඒ කියන්නේ ඇල්ෆා ධන බීටා කියන එක්කෙනාට එනවා පුතේ ඍණ b බෙදීම a කියලා උත්තරය. හරිනේ. ඊළඟට අපි මෙයාගේ ගන්න ඕනි ඊළඟට ඇල්ෆා බීටා නැත්තම් මූල ගුණිතය ආශ්‍රිතව. හරිද? මූල ගුණිතය ආශ්‍රිතව. හරි. මම මේ බලන්න මූල ගුණිතය මෙයාගේ එහෙමම ගන්නම් මේ පැත්ත අයින් කරලා. රයිට්. එතකොට මේ බලන්න ඇල්ෆා ගුණ කිරීම බීටානේ මූල ගුණිතය කියලා ගත්තාම මේ ඇල්ෆා කියන දැන් මෙයා මේ ඍණ b ධන b වර්ගයේ ඍණ 4ක් ac බෙදීම 2ක් a ගුණ කිරීම ඍණ b ඍණ
b වර්ගය ඍණ 4ක් ac බෙදීම 2ක් a. කොහොමද එන්නේ? යට එක්කෙනාගේ ගුණිතය මේ බලන්න 4ක් a ගේ වර්ගය 2ක් a ගුණ කරද්දී එයා එනවා. මෙතන b ඍණ b තියෙන්නේ ධන ඍණ මෙයාමයි මෙතනක් තියෙන්නේ. එහෙනම් මෙතන අපිට වර්ග දෙකක අන්තරයක් විදිහට ගන්න පුළුවන්. එක්කෙනෙක් තමයි ඍණ b ගේ වර්ගය අනිත් එක්කෙනා වර්ගමූල ඇතුලේ b වර්ගය ඍණ 4ක් ac එයාගේ වර්ගය. හරිනේ. එතකොට දැන් මට මෙතනින් එනවා b වර්ග අඩු කිරීම. මේ බලන්න b වර්ග ඍණ 4ක් ac බෙදීම 4ක් a ගේ වර්ගය මට එනවා b වර්ග ඍණ b වර්ග ධන 4ක් ac බෙදීම 4ක් a ගේ වර්ගය. එතකොට මෙයාට මෙයා කැපිලා යනවා. මේ බලන්න 4ක් ac බෙදීම 4ක් a ගේ වර්ගය කියලා එනවා. එතකොට 4ට 4 කැපෙනවා. ඒකෙන් එකක් කැපෙනවා. c බෙදීම a කියලා එන්නේ. මෙතන අපිට මූල ගුණිතය ඇල්ෆා බීටා කියන එක නා c බෙදීම a කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට එතන අවස්ථාවන් දෙක එහෙනම් මූලවල එකතුව හා ගුණිතය ABC ඇසුරෙන් ලියා දක්වන්න කියලා කියනවා. ඔන්න අපි ABC ඇසුරෙන් ලියා දක්වලා තියෙනවා. එතකොට දැන් ඊළඟට එයාගේ පළවෙනි කොටස මම මේ ටික අයින් කරන්නම්. මොකද ඔයාට ලියා ගන්න මේක බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි චුට්ටක් වේගෙන් යනවා මේ ටිකත් මම අයින් කරනවා. හරි. රයිට්. දැන් බලන්නකො පුතේ මූල වර්ගමූල ඇතුලේ ඇල්ෆා හා වර්ගමූල ඇතුලේ බීටා මූලවන වර්ග සමීකරණ ABC ඇසුරෙන් ගන්නලු. එතකොට දැන් ඔයා ගාව තියෙනවා මේ බලන්න ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුවයි. මෙයාගේ මූල ඇල්ෆා හා බීටා නම්. හරිද? එතකොට දැන් ඔයාලා ලියන්න පුළුවන් ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ ඍණ b බෙදීම a. ඇල්ෆා බීටා කියලා කියන්නේ කවුද? c බෙදීම a. හරිනේ. හැබැයි දැන් මෙයා ගානේ කියන්නේ මූල ඇල්ෆා හා මූල බීටා මූලවන වර්ගජ සමීකරණ. හරිද? එහෙනම් මූල ඇල්ෆා ධන මේ බලන්න මූල ඇල්ෆා ධන මූල බීටා ඔයාට හොයන්න ඕන. එහෙනම් ඔයා කරනවා එයාගේ මූල අවස්ථාවේදී වර්ගය ගන්න. එහෙනම් මේ බලන්න. හරි? මෙතනින් එනවා ඇල්ෆාගේ වර්ගය කියලා කියන්නේ ඇල්ෆා. ධන 2යි ඇල්ෆා බීටා එයාගේ මූලය. ධන බීටා බීටාගේ වර්ගය කියලා. එහෙනම් මට එනවා මේ ඇල්ෆා ධන බීටා ධන 2යි මූල ඇල්ෆා බීටා. හරි? එතකොට දැන් මට මෙතන උත්තරේ මේ බලන්න ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ ඍණ b බෙදීම a. 2යි c බෙදීම a. හරි? එතකොට මට මෙතන පොදු හරයක් ගත්තාම a කියලා ඍණ b ධන 2යි c කියලා එනවා කවුද? මූල ඇල්ෆා ධන මූල බීටා. මෙතන වර්ගමූලයක් එන්නේ නේ. එතන වර්ගමූලයක් එන්නේ. එතකොට අපි ඔහොමම තියන්න. හරිද? ඊළඟට මට ඕනේ මෙයා නෙමෙයි මූල ඇල්ෆා ධන මූල බීටා. එහෙනම් මට එනවා මේ බලන්න ඍණ b බෙදීම a ධන 2යි මූල c බෙදීම a ගේ වර්ගමූලයක්. හරිනේ? දැන් අපිට එයාගෙන් හරි ඊළඟට අපිට ගන්න වෙන්නේ මූල ගුණිතය. ඒකත් මම මෙතනින්ම ගන්නම් ඈ. මූල ඇල්ෆා ගුණ කිරීම මූල බීටා. හරිද? ඒ කියන්නේ වර්ගමූල ඇතුලේ ඇල්ෆා බීටා. ඒ කියන්නේ වර්ගමූල ඇතුලේ c බෙදීම. හරිනේ? දැන් එහෙනම් මෙයා මූල වන සමීකරණය බලන්න x වර්ගය අඩු කිරීම මූල දෙකේ එකතුව. ඒ කියන්නේ මූල ඇල්ෆා ධන මූල බීටා වතාවක් x. මූල ගුණිතය මූල ඇල්ෆා ගුණ කිරීම මූල බීටා සමානයි බිඳුවයි. එතකොට මේ බලන්නකො පුතේ x වර්ගය අඩු කිරීම. මේ දෙන්නගේ එකතුව අපි අරගෙන තියෙනවා මේ මෙන්න මෙහෙම එකක්. එතකොට ඍණ b ධන 2යි මූල c බෙදීම a මෙයා බෙදීමත් a. හරි? වතාවක් x ධන එයාගේ වර්ග මූලය වතාවක් x ධන වර්ගමූල ඇතුලේ c බෙදීමේ සමානයි බිඳුවයි. ඔය වගේ ටිකක් ඇත උත්තරයක් තමයි ඒකේ එන්නේ නේ. හරිද? ඒ වගේ එකක් තමයි එතන එන්නේ. රයිට්. ඊළඟට තව ටිකක් ඉස්සරහට එහා ගියපුවාම මෙහෙම කියනවා. තවද බීටා බෙදීම ඇල්ෆා වර්ග හා ඇල්ෆා බෙදීම බීටා වර්ග මූලවන වර්ග සමීකරණය මෙන්න මේ බව පෙන්වන්න කියලා කියනවා. දැන් ඒක තව ටිකක් ලේසියිනේ මම මේක අයින් කරන්නම්. හරි. මේ බලන්න.
දැන් අපි ආපහු ගානේ මම බෝඩ් එක මකලා තියෙන නිසා ආපහු ගානේ මම මේ ටික ලියා ගන්නවා මේ. මොකද්ද? ax වර්ගය ධන bx ධන c සමානයි 0යි. හරි. එයාගේ මූල ඇල්ෆා හා බීටා හින්දා ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ ඍණ b බෙදීම a. ඇල්ෆා බීටා කියලා කියන්නේ c බෙදීම a. ඔන්න මම ඒ ටික ලියාගත්තා. හරිද? දැන් මෙයා කියන්නේ එක මූලයක් තියෙන මේ බලන්න බීටා බෙදීම ඇල්ෆා වර්ගය අනිත් මූලය ඇල්ෆා බෙදීම බීටා වර්ගය. මම මේ මූල දෙකේ එකතුව ගන්නවා. හරි. එතකොට මෙතන පොදු හරයක් වෙනවා මේ බලන්න ඇල්ෆා වර්ග බීටා වර්ග. එතකොට මෙයා බීටා වර්ගයෙන් වැඩි වෙනකොට බීටා වල ගණය. මෙතනින් ඇල්ෆා වල ගණය. දැන් අපිට මේක සුළු කරගන්න ලේසි. මේ තියෙන්නේ ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ එක්කෙනාගේ ගණය මේ ඝන දෙකක එකතුවක් තියෙනකොට ඍණ 3යි. ඇල්ෆා බීටා වතාවක් ඇල්ෆා ධන බීටා කියලා එනවා. බෙදීම මෙතනින් ඇල්ෆා බීටාගේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය කියලා ගන්න පුළුවන්. දැන් අපි මෙතන සුළු කරමු. මේ බලන්න ඍණ b බෙදීම a ගේ ඝනය 3යි. මෙතනින් එනවා c බෙදීම a. මෙයා කවුද? ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b බෙදීම a. බෙදීම මෙයාගේ වර්ගය එනවා c වර්ග බෙදීම a වර්ග. දැන් මුතේ මේ බලන්න මෙතනින් එනවා ඍණ b ඝනය හරි ධන 3යි bc බෙදීම a වර්ග බෙදීම c වර්ග බෙදීම a වර්ග. මම මේක කොට සුළු කරගන්නම්. හරි මේ බලන්න මෙයා උඩයට මෙතන a වල ඝනය a ඝනයක් එනවා. මම මෙතන උඩ පොදු හරය අරගෙන උඩයට මාරු කරලා වැඩි කරනවා. එතකොට මෙතනින් එනවා ඍණ b ඝනය. හරිනේ. ධන 3යි abc ධන 3යි abc බෙදීම a වල ඝනය. හරිනේ. වැඩි කිරීම මෙතනින් a වර්ග බෙදීම c වර්ග. දැන් මට මෙයාගෙන් මෙයාව අයින් වෙනවා. හරිද? මට එනවා 3යි abc අඩු කිරීම b වල ඝනය බෙදීම ac වර්ගය කියලා මෙන්න මේ මූල දෙකේ එකතුවට අදාළ උත්තරේ. හරි. ඊළඟට අපි මූල ගුණිතයට අදාළ උත්තරේ ගමු. මූල ගුණිතය මේ බලන්න. එහෙනම් කවුද? එක මූලයක් තමයි බීටා බෙදීම ඇල්ෆා වල වර්ගය. වැඩි කිරීම ඇල්ෆා බෙදීම බීටා වල වර්ගය. ඒතර මෙයාට මෙයා කැපිලා මේ බලන්න උඩින් ඇල්ෆාටත් ඇල්ෆා කැපිලා උඩින් එන්නේ 1යි. යටින් එන්නේ ඇල්ෆා බීටා. ඔයාලට තේරෙන්නේ නැති. හරි. ඒතර මෙයා එන්නේ 1 යට c බෙදීම a. හරි. උඩයට මාරු වුණාම a බෙදීම c වෙනවා. දැන් අපි යම් සමීකරණය හොයන්න x වර්ගය අඩු කිරීම මූල දෙකේ එකතුව කියලා කියන්නේ මේ බීටා බෙදීම ඇල්ෆා වර්ග ධන ඇල්ෆා බෙදීම බීටා වර්ග වතාවක් x ධන බීටා බෙදීම ඇල්ෆා වර්ගයේ වැඩි කිරීම ඇල්ෆා බෙදීම බීටා වර්ගය සමානයි 0යි. හරිනේ. එතකොට දැන් එනවා x වර්ගය අඩු කිරීම මෙයාගෙන් කොහොමද එන්නේ? මේ කොටස අපි දැන් හොයලා තියෙනවා මේ 3යි abc ඍණ b ඝනය බෙදීම ac වර්ගය වතාවක් x ධන මෙයා අපි හොයාගත්තා a බෙදීම c සමානයි 0යි. හරිද? දැන් මේ a වර්ග c වර්ගයෙන් තමයි මෙයා වැඩි කරලා තියෙන්නේ. a වර්ග c වර්ගයෙන්. හරි? a වර්ග c වර්ගයෙන් වැඩි කරලා තියෙන්නේ. හරිද? මෙතන එන්න ඕනි ac වර්ගයෙන් තමයි වැඩි කරන්න ඕනි. රයිට්. බලමු අපි. ac වර්ගයෙන් අපි වැඩි කරගෙන යන්න. හරිද? නෑ. a වර්ග c ගෙන් වැඩි කරලා තියෙන්නේ නේ. අපිට වැරදුනද මෙතන කොහේ හරි? නෑ නේද? හරි. අපි මෙයාගෙන් වැඩි කරමු. මේ බලන්න ac වර්ගය x වර්ග ඍණ 3යි abc ඍණ b වල ඝනය බෙදීම ac වර්ගය. සෝරි එයා කැපෙනවා නේ. එයාගෙන් වැඩි කරගෙන යන්න. එයා කැපෙනවා වතාවක් x. දැන් ac වර්ගයෙන් වැඩි කරගෙන යනකොට a වර්ග c එනවා
සමානයි 0යි. බලන්න උත්තරේ පොඩි අවුලක් ඇවිල්ලා තියෙනවානේ. ඒ වල ගණයක් ඇවිල්ලා තියෙනවානේ. හරි. මෙතන c වලත් වර්ගයක් තියෙනවනේ. සුළු කිරීම කොහේ හරි වැරදුනද නෑ නේද? මේක හරි. ඍණ 3යි ඇල්ෆා බීටා c බෙදීමේ ඍණ b බෙදීමේ එකත් හරි. එතන ධන ආවා ඒකත් හරි. පොදු හරය ගන්නකොට මෙතෙන්ට a ගියා ඒකත් හරි. එතන ඇල්ෆා බීටාගේ වර්ගෙනේ නේ. මෙයත් හරි. හරිනේ නේද? right. එතකොට එනම් බලන සුළු කිරීම කොහේ හරි තැනක නැත්තම් මේ print mistake එකක් ඇත්තේ ඒකේ. හරි. right. එතකොට වර්ගජ සමීකරණ ගාන එහෙම තමයි එන්නේ. හරි. right. අපි එහෙනම් වර්ග සමීකරණ ගාන ওই විදිහට අයින් වෙනවා. ඊළඟට අපි යන් බහුපදශිත ගානට. හරිද? හරි. අපි යම් බහුපදශිත ගානට. මේ බලන්නේ. අපි බහුපදශිත ගානේ 2x වල ඝනය ඍණ 3x වර්ග ධන ax ධන b බහුපදය x ධන 2කින් බෙදූ විට ශේෂය ඍණ 54. අපි මෙයාව fx කියලා ගමු. මෙන්න fx. කවුද? 2x වල ඝනය ඍණ 3ax වර්ගයේ ධන ax ධන b. කොහොමනේ තියෙන්නේ? හරි. එතකොට x ධන 2කින් බෙදූ විට ශේෂය ඍණ 54යි. එහෙනම් fx යන්න x ධන 2කින් බෙදූ විට ශේෂය f ඍණ 2 වෙනවනේ. ඒක සමානයිලු ඍණ 54ට. එහෙනම් මම මෙතන f ඍණ 2 හොයනවා. කොහොමද? 2යි. ඍණ 2 ඝනය ඍණ 3යි a ඍණ 2 වර්ගයේ a ඍණ 2 ධන b. මෙයාගේ උත්තරේ ඍණ 54යි. මේ බලන්න 8යි 8 වරක් 2 16යි. එතකොට ඍණ 16යි. ඍණ 4ක් 4යි අතන 3යි ඍණ 12ක් ඍණ 2ක් ධන b. එතකොට ඍණ 16 මේ පැත්තට ගේනකොට ධන 16 වෙනවා. මෙතනින් එනවා ඍණ 10යි. ඒක අපි මෙහෙට ගියමු නේ. 10ක් a ඍණ b සමානයි. මෙයා මෙහා පැත්තට යනවා. එතකොට ධන 54ක් වෙනවා. ධන 54න් මෙයාව අඩු කරද්දි 38යි. මෙතන 14යි නේ. 14යි a. ඕක මගේ පළවෙනි. ඊළඟට ඊට පස්සේ කියනවා x ඍණ 1 යනු එම බහුපදයේ සාධකයකි. එහෙනම් අපි ගන්න මේ බලන්න fx බහුපදයේ සාධකයක් x ඍණ 1 නම් නේද? x ඍණ 1යිනේ. එහෙනම් f1 සමානයි 0යි. ඒතර මට එනවා මේ බලන්න f1 කියන එක කෙනා සමානයි කවුද? 2 වැඩි කිරීම 1 ඝනය 3යි a වැඩි කිරීම 1 වර්ගය a වැඩි කිරීම 1 ධන b. එතකොට මෙයා 0යි සමානයි. මෙතනින් 2 ඍණ 3යි ධන a ධන b. එතකොට මෙයා එනවා 2යි a වෙනවා. එයාව අපි මෙහෙට ගේමු. එතකොට 2යි a ඍණ b සමානයි 2යි. මෙයා තමයි දෙවෙනි. හරිනේ. දැන් අපිට ලේසි වැඩේ මේ බලන්න දෙවෙනියාගෙන් පළවෙනි කරමු. එකෙන් අඩු කරනවා දෙවෙනිය. එතකොට මට මේ පැත්තෙන් මේ 14ක් a ඍණ b අඩු කිරීම. 2ක් a ධන b. මේ පැත්තේ 38 අඩු කිරීම. 2යි. මෙයාට මෙයා කැපෙනවා. මෙතනින් එනවා පුතේ 12ක් a සමානයි 36යි. a සමානයි 3යි. හරිනේ. a 3යි. දැන් මට b හොයන්න තියෙන්නේ. මේ බාන දෙකෙන් 2යි a ඍණ b සමානයි 3යි. 2යි. a කියලා කියන්නේ 3යිනේ. එහෙනම් 6 ඍණ b සමානයි 2යි.
b සමානයි 4යි කියලා එන්නේ. හරි. දැන් එහෙනම් මට AB හොයාගත්තට පස්සේ අලුත් fx මේ බලන්න අලුත් fx එයා ඉන්නේ 2x වල ඝනය. හරි. ඍණ 3යි 3යි 9x වල වර්ගය. ධන 3x b කියලා ආවේ 4යි. කොහොම අපිට එනවනේ. b කියලා ආවේ 4යි. හරිද? right. දැන් අපි මේ ටික අපි අයින් කරගෙන ඉමු. හරි. මෙයව සම්පූර්ණයෙන්ම සාධක වලට අයින් කරන්න කියලා කියනවා. මේ බලන්න නේ. සම්පූර්ණයෙන්ම සාධක වලට වෙන් කරන්න කියලා කියනවා. දැන් මේ බලන්න දැන් ආයි මම fx කියන එක නා ලියා ගන්නම්. ab ආදේශ වෙලා 2x වල ඝනය ඍණ 9x වල වර්ගය ධන 3x ධන 4යි. දැන් බලන්න එයා කියනවා x ඍණ එකනේ දැන් අපේ සාධකයක් උනේ. එහෙනම් ඊතුරු පදේ ලබ්ධිය හොයා ගන්න ඕනේ. එහෙනම් fx කියන එක න අපිට ලියා ගන්න පුළුවන්. මේ බලන්න x ඍණ 1. ඊතුරු පදේ හොයා ගන්න පුළුවන්. ඔයාට හිතලා මෙතන ගන්නත් පුළුවන්. නැත්නම් සංශ්ලේෂණ බෙදීමෙන් ගන්න පුළුවන්. නැත්නම් දීර්ඝ බෙදීමෙන් ගන්න පුළුවන්. බෙදීම් ඇල්ගොරිතමෙන් ගන්න පුළුවන්. කොහොම හරි කවන්නේ මෙතන උත්තරේ ගන්න ඕනේ. මම නිකන් හිතලා ගන්න පොඩි try එකක් දෙන්නම් මේ බලන්න. මෙතන x තියෙන්නේ මෙතන x වල ඝනය තියෙන්නේ. එහෙනම් අඩුයි 2x වර්ගය. ඒතර මෙතනින් හැදෙනවා ඍණ 2x වර්ගයක්. ඒතර මෙතන හැදෙන්න ඕනි ඍණ 9ක්. එහෙනම් තව එන්න ඕනි ඍණ 7x කෙනෙක්. එතකොට මෙයත් එක්ක වැඩි කරද්දී ඍණ 9x හැදෙනවා. මෙතනින් දැන් හැදෙනවා ධන 7x. ඒක නැති වෙන්න ඕනේ. ඒකෙන් ධන 3ක් ඉතුරු වෙන්න ඕනේ. ඒ නිසා ධන 4ක් දානවා. බලන්න. දැන් අපිට මෙයාව හැදෙනව නේද? හරි. right. එහෙනම් දැන් ඍණ 4ක් එන්නේ. ඇයි? ධන 7ක් x නේ මෙතන හැදෙන්නේ. ඒක නැති වෙන්න ඍණ එන්න ඕනේ. ඍණ 4යි x එනවා. එතකොට හරිනේ. අරයත් එක්ක වැඩි කරද්දී ධන 4 හැදෙනවා. දැන් අපිට මෙතන ප්‍රශ්නයක් නැහැ. ඔන්න එක සාධකයක්. මේ ඉතුරු එක්කෙනාගෙන් අපි තව සාධක දෙකක් කඩා ගන්න ඕනේ. හරිද? 7 හදා ගන්න ඕනි. කොහොමද අපිට එතකොට 7 හැදෙන්නේ? මම මෙතෙන්ට දානවා 2x. හරි? මෙතෙන්ට දානවා x. එතකොට 2x වර්ගය හරි. එතකොට මෙතන ඍණ තියෙන හින්දා එක්කෙනෙක් ධන ඇවිල්ලා එක්කෙනෙක් ඍණ වෙන්න ඕනි. එහෙනම් මම මෙතෙන්ට 4ක් දාලා මෙතෙන්ට 1ක් දානවා. එතකොට බලන්න 8x හැදෙනවා. ඒක ඍණ වෙන්න ඕනි. ඒ නිසා මම ඍණ දානවා. මෙතෙන්ට ධන දානවා. හරි? දැන් මට උත්තරේ එනවා. මේ බලන්න fx වල සාධක කවුද? x ඍණ 1 2x ධන 1 x ඍණ 4යි. පැහැදිලිනේ වැඩි? right? ඊළඟට මේ බලන්න n න් 2x වල 6 ඍණ 9x වල 4 ධන 3x වර්ගය ධන 4. දැන් මම ඒක gx කියලා ගන්නම්. මෙන්න මම යටින් ගන්නවා gx කියන එක නා 2x වල 6 ඍණ 9x වල වර්ගය ධන 9x වල 4 3x වල වර්ගය ධන 4යි. දැන් ඔයාට මේක නිකන් බලාගෙන යන්න. මෙන්න මම fx කියන එක නත් පොඩ්ඩක් ලියන්න. 2x වල ඝනය ඍණ 9x වල වර්ගය ධන 3x ධන 4. දැන් මෙයාගෙන් මේකට යනකොට මොකද වෙලා තියෙන්නේ? හොඳට බලන්න. හරිද? හොඳට බලන්න. එයාගෙන් අරය ගාවට යනකොට මොකද වෙලා තියෙන්නේ? මෙතන පොඩි අවස්ථාවක් ඇවිල්ලා තියෙනව නේද? මෙන්න මේ fx වල x වෙනුවට අරයගේ ලියලා තියෙන x වල වර්ගය බලන්න. ඒතර මෙයාට x වර්ගය දැම්මොත් මේක හැදෙනවා. gx හැදෙනවා. එහෙනම් gx වල සාධක වෙන්නේ මේ බලන්න x වෙනුවට කවවද දාන්න ඕනි x වර්ගය. එහෙනම් මෙතෙන්ට එන්න ඕනි x වර්ගය ඍණ 1යි. මෙයා එනවා 2x වර්ගය ධන 1යි. මෙයා එනවා x වර්ගය ඍණ 4යි. ඔන්න එනයින් අපි ගත්තටක් ගන්න. ආපහු මෙයාගේ සාධක කඩා ගන්න පුළුවන් වර්ග දෙකක අන්තරයක් වගේ x ඍණ 1යි x ධන 1යි. උතේ මෙයාගේ සාධක කඩන්න බෑ මේකනේ. එහෙනම් මෙයාගේ අය කැඩෙනවා x ඍණ 2යි x ධන 2යි කියලා. එහෙනම් අපිට මේ විදිහට gx වල සාධක ටික එනවා right. ඔය ආකාරයට තමයි එන්නේ. එතකොට තුන්වෙනි ගාන තියෙන්නේ දෛශික ගාන. ඒක 2016 ගාන හින්දා මම ඒකට සාකච්ඡාවට යන්නේ නැහැ. අපි මේක පන්තියේ සාකච්ඡා කරපු හින්දා. හරි. එතකොට ඔය විදිහට තමයි අපි මෝර්නින් ටෙස්ට් එකේ ගැටලු ටික සාකච්ඡා කරන්නේ. එතකොට අපි ඊළඟට දාන්නම් මොකද්ද අපේ මේ පේපර් එකේ ඩිස්කෂන් එකත් මේත් එක්කම අපි හෙට අනිද්දාම වැඩේ අපි දාලා තියන්නම්. හරි. right. එහෙනම් අදට අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි. හරි. ආයෙ ඊළඟ එකේදී හම්බෙමු.